සුබ දවසක් ඔයාලට. ඉතින් වෙනද වගේම අදත් ආදරෙන් ඔයාලව පිළිගන්නවා මගේ channel එකට. ඔන්න අද ඔයාලට අරගෙන ආවේ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ඔයාගේ ආදරණීයන්ට ඔයාලට හදලා දෙන්න පුළුවන් රසම රස කප්කේක් රෙසිපි එකක්. ඉතින් අද මම හදලා තියෙන්නේ red velvet cupcake. ඉතින් හරිම ලේසියෙන් අපිට මේ කේක් එක හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි මේ කේක් එක. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා සීනි, පිටි, ඒ වගේම කිරි, බටර්, බිත්තර, වැනිලා, ෆුඩ් කලරින්, බේකින් සෝඩා, බේකින් පවුඩර්, ඒ වගේම කොකෝ පවුඩර්. ඉතින් මේ දේවල් වල අවශ්‍ය ප්‍රමාණය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මම ඉස්සෙල්ලාම බටර් ටික මේ විදිහට එකතු කරගන්නවා. මම අරගත්තේ බටර් කප් භාගයයි. ඉතින් මේ කප් වල ප්‍රමාණ වලින්ම අරගන්න. ඔයාලට ගෙදර ස්කේල් එකක් නැත්නම් මම මේ දීපු ප්‍රමාණ වලින් කප් වලින් මැනගෙන අරගන්න පුළුවන්. ඒ වගේම සීනි කප් 3 කාලක් තමයි අරගෙන තියෙන්නේ. දැන් බටරුයි සීනි හොඳට මේ වගේ බීට් කරගෙන ඊට පස්සේ මම බිත්තරයත් ඒ වගේම වැනිලා තේ හැන්දත් එකතු කරගෙන ආයෙමත් හොඳට මේ විදියට බීට් කරගන්නවා. ඉතින් සීනි ටිකත් හොඳට දිය වෙන්න ඕනේ. ඒ වගේම අපි වැනිලා ටික බිත්තරයත් මේ වගේ හොඳට මේ වගේ මිශ්‍ර වුණාට පස්සේ අපේ dry ingredients ටික එකතු කරගනිමු. මම දැන් මේකට පාන් පිටි ටික, ඒ වගේම කොකෝ පවුඩර්, බේකින් සෝඩා, බේකින් පවුඩර් ටික, ඒ වගේම ලුණු ටිකකුත් එකතු කරගෙන මේක මේ විදියට හොඳට හලා ගන්නවා. ඊට පස්සේ දැන් මම මේ එකතු කරන්නේ ෆුඩ් කලරින් එක. ෆුඩ් කලරින් එක ගනිද්දී ඔයාලා කොචිනිල් වර්ණකය කියලා ඉල්ලලා අරගන්න. ඉතින් ඒකෙන් තමයි අපිට අවශ්‍ය කරන මේ රෙඩ් කලර් එක ලැබෙන්නේ. ඔන්න දැන් මම මේ විදියට පිටි ටික හොඳට එක පැත්තකට කලවම් කරගන්නවා. ඒ අතරේ දැන් මම කිරි මිශ්‍රණයත් ටික ටික එකතු කරගන්නවා. ඉතින් එකපාර කිරි ටික මේකට එකතු කරන්න යන්න එපා. ඔයාලට මේ වෙලාවේ ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් මේ වෙනුවට ගෙදර තියෙන කිරි පිටි වලින් කිරි හදාලා මේකට එකතු කරගන්නත් පුළුවන්. කිරි ටික ටික එකතු කරගනිමින් අපි අපේ බැටර් එක මේ විදියට හදාගනිමු. ඉතින් තාමත් ඔයාලට පේනවා ඇති බැටර් එකේ තද ගතියක් තමයි තියෙන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට බැටර් එක සූදානම් නැහැ තාම. ඉතින් මට මේ වෙලාවේ කලර් එක මදි නිසා මම තව ටිකක් කලර් එක එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේක එකපාරටම තද පාටකට පෙනුනට ඇත්තටම බේක් වෙලා ඉදී ලස්සන පාටකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ රෙඩ් වෙල්වෙට් කේක් එක ඇත්තටම ආදරවන්තයින්ගේ දිනේ දවසේ අපිට අපේ ආදරණීයන් වෙනුවෙන් හදලා දෙන්න පුළුවන් නම් ඇත්තට මේක ගොඩාක් වටිනවා කියලා මම හිතනවා. අපිට අපේ ආදරය මේ විදියට යාලට පෙන්වන්න පුළුවන් රස කෑමක් හදලා. ඒත් ඉතින් මම නම් හිතන්නේ අපි හැමෝම ආදරෙන් ඉන්න තාක්කල් අපිට හැමදාමත් ආදරවන්තයින්ගේ දින කියලා. ඉතින් ඔන්න අපේ කේක් එකේ බැටර් එක දැන් සූදානම්. ඔයාලට පේනවා ඇති. අපි දැන් මේක ට්‍රේ එකට දාලා බේක් කරගනිමු. ඉතින් oven එක මම සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් වෙන්න තියලායි තියෙන්නේ. දැන් බැටර් එක මේ විදිහට ට්‍රේ එකට දාලා අපි ඉක්මනටම මේක බේක් කරගනිමු. ඉතින් විනාඩි 20ක් අපිට oven එකේ මේක බේක් කරගත්තම හොඳටම ප්‍රමාණවත්. දැන් මේ තියෙන්නේ මම හදාගත්ත කප් කේක්ස් ටික. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් මම මේ අරගත්ත ප්‍රමාණ වලින් මට කප් කේක් 12ක් හරියටම හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති බලන්න මේකේ පාට ඇත්තටම ගොඩක්ම ලස්සන පාටක් තමයි තියෙන්නේ. අපි දැන් ඉතින් ඉක්මනින්ම මේක අයිසිං කරගනිමු. හොඳින් නිවුනට පස්සේ අපි මේ කප් කේක් ටික අයිසිං කරන්න ඕනේ. ඒ අතරේ මම බටර් අයිසිං එක හදාගන්න යන්නේ. බටර් වලට මම දැන් මේ අයිසිං සුගර් ටික ටික එකතු කරගෙන මේ විදියට ස්පැචුලා එකෙන් තමයි අද බටර් අයිසිං එක හදාගන්නේ. අයිසින් අවශ්‍ය වෙන්නේ පොඩි ප්‍රමාණයක් නිසා තමයි මම අද මේක බීට් කරන්නේ නැතුව මේ විදියට හදාගන්නේ. ඉතින් මේ ක්‍රමයටත් ඔයාලට පුළුවන් බටර් අයිසින් එක හදාගන්න. දැන් බටර් අයිසින් එක හොඳටම හැදිලායි තියෙන්නේ. ඉතින් මේ වගේ වැළුවට පස්සේ කඩා හැලෙන්නේ නැහැ. ඒ විදියටම තියෙනවා හොඳට. දැන් මම මේ විදියට නොසල් එකක් දාලා හදාගත්ත පයිපින් බෑග් එකට බටර් අයිසින් ටික එකතු කරගන්නවා.
අපි දැන් බලමු කොහොමද මේ කප් කේක් එක ලස්සනට ඩෙකරේට් කරගන්නේ කියලා බටර් අයිසින් වලින්. දැන් මම මේ විදියට ලස්සනට බටර් අයිසින් ටික කප් කේක් එක උඩට දාගත්තා. ඉතින් ඔයාලට කැමති විදියකට ඒක කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදියට කප් කේක් ඔක්කොම ටික මේ වගේ ලස්සනට බටර් අයිසින් දාලා හදා ගන්නවා. මම දැන් බටර් අයිසින් එකට උඩින් මේ විදියට මම හදාගත්ත කේක් වලින් ටිකක් අරගෙන ලස්සනට උඩින් මේ වගේ ඉහ ගන්නවා. ඒක ඉතින් කේක් එක ලස්සන කරන්න කරපු දෙයක්. ඔයාලට කැමති විදියකට මේක ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි අවසාන පෙනුම තියෙන කේක් එකේ. අපි දැන් බලමු කොහොමද කේක් එක කියලා. ඇතුළ කොයි වගේද කියලා. ඉතින් ඇත්තටම මේක ගොඩාක්ම රසට තිබුණා. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. හරිම ඉක්මනට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. අපි දැන් මේක කඩලා බලමු ඇතුළ කොයි වගේද කියලා. ඔයාලට පේනවා ඇති කේක් එකේ ඇතුළ හරිම ලස්සනට සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේ ආදරවන්තයින්ගේ දිනේ ඔයාටත් පුළුවන් ආගේ ආදරණීයන් වෙනුවෙන් මේ රසම රස කප් කේක් එක ගෙදරදී හදන්න. එහෙනම් ඉතින් අදත් වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා දිගටම recipes එක එකතු වෙන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ආයෙත් රස recipe එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලා මුණ ගැහෙන්න එනකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.